අයිබෝවන් වෙල්ති අයිබෝවන් සුබ දවසක් පිළිගන්න 10 second review අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න වෙල්ති අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න වෙල්ති YouTube channel එකට අද මම කතා කරන්න යන්නේ මේ මොකක්ද මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක කියන්නේ කියලා. ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක කියන්නේ low risk high return තියෙන concept එකක්. අපි ඒකේ ආයෝජක විදිහට ගොඩක් අය කරන්නේ gold වල government bonds වල treasury bills වල invest කරනවා. ඒ වගේම අපිට තව දෙයක් තියෙනවා අපේ ෂෙයා මාකට් එකේ මේ තියෙන S&P SL20 කියන දර්ශකයේ මේකට අයිතිලා දෙනවා top company 20ක්. මෙන්න මේ top company 20. මේ top company 20 අපි උපකල්පනයක් කරලා බලමු 2024 සැප්තැම්බර් 2 වෙනිදා අපි ආයෝජනය කරනවා රුපියල් ලක්ෂ ගානේ ලක්ෂ 20ක් මේ company 20. අද වෙනකොට අපිට කොහොම රිටර්න් එකක් හම්බෙලා තියෙනවද කියලා. ඒකට මම මෙන්න මේ වගේ Excel worksheet එකක් හදාගෙන තිනවා. ඒකේ දැන් මම ටිකක් ඇඩ් කරලා තිනවා. අපි ඊටු ටික මෙහෙම ඇඩ් කරන් යමු. එතකොට අපි බලමු ඩයලොග් එකේ share price එක කීයද කියලා සැප්තැම්බර් 21 වෙද්දි. සැප්තැම්බර් 21 S&P SL20 2905යි එදාට ඉන්ඩෙක්ස් එකේ වැලියු එක. අපි බලමු ඩයලොග් එකේ සැප්තැම්බර් 2 වෙනිදා වෙද්දි share price එක කීයද කියලා. අපි මෙතෙන්ට ගිහිල්ලා ඩයල් කියලා ටයිප් කරලා මම ටට්ටක් ගාලා මේ වගේ share price ටික දාන යන්නම් හරිද? එතකොට සැප්තැම්බර් 2 8.50යි දැන් 14.60යි 8.50යි අපි ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා numbers of shares 11764ක් අපිට එනවා දැන් price එක 14.60යි 14.60යි දැන් price එක එතකොට අපිට රුපියල් 71000ක් profit මේ වෙද්දි ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා අපි මේ ඊටු ටික අපි බලන්න ගිහිල්ලා එකතු කරලා බලමු අන්තිමට කීයක් තියෙනවද කියලා. මිල්ස්ටා ගෲප් එකේ බලමු. මිල්ස්ටා ගෲප් එක සැප්තැම්බර් 2 වෙද්දි රුපියල් 77යි 770යි. ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා දැන් ප්‍රයිස් එක ඇවිල්ලා 134යි 775යි. 134යි 775යි. අපි මේ වගේ LL ඔක්කොම දානයන් අපි දාගෙන ගිහලා අන්තිමට කතා කරමු. LLUB එක සැප්තැම්බර් 2 වෙද්දි 112යි 775යි. 112යි 775යි දැන් ප්‍රයිස් එක දැන් කීයද ප්‍රයිස් එක 149යි 750යි සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් එක මේ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කියන්නේ එලිෆන්ට් හවුස් එයාලගේ ස්ටොක් එක 48යි 730යි කියලා 48යි 730යි වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා කියනවා ආරාධනා කරනවා ඔයාලට. එතකොට තමයි ඔයාලට මේක අන්තිමට දැනගන්න පුළුවන් වෙන්නේ. මොකක්ද මේ concept එක මේකෙන් කොච්චර රිටර්න් එකක් අපිට තියෙනවද කියලා. 87යි 750යි. ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් විදිහට අපිට gold වලත් ඉන්වෙස්ට් කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඉන්ඩෙක්ස් එක මෙහෙම grow වෙන්න අපේ ඉන්වෙස්ට්මන්ට් එකත් ඒ හා සමානව grow වෙනවා. අපිට කිසිම ආයෝජනය කරන්න කිසිම දැනීමක් තියෙන්න ඕනේ නැහැ. ස්ටොක් එක බලන්න කිසිම දෙයක් නැහැ. ඒක ආයෝජනය කරලා තියන්න විතරයි තියෙන්නේ අපිට. සාමාන්‍යයෙන් FD එකක් දාලා තිබ්බා වගේ තියන්න තියෙන ඊට වඩා රිටර්න් එකක් අපිට මේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකේ ඉන්වෙස්ට් කරපුවම ගන්න පුළුවන්. අපි බලමු කොමර්ෂල් බැංක් එක. kombi.in ඔයාලට මොනවා හරි තව මේ ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් කරලා අහන්න. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. දැන්ට මේක අපි ලොක් ඩීට් කරගමුකෝ. ඇනලයිස් කරමු. සැප්තැම්බර් 2 how sad 70 දීලා දෙන්නේ. අපි දැන් මේකට
දාන ලක්ෂයක්. දැන් ප්‍රයිස් එක කීයද මිතුරනි? 137යි 750යි. 137යි 750යි. ඒ කියන්නේ සැප්තැම්බර් ඉඳන් 2024 සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මාස 8කට මේ රිටර්න් එක ඇවිල්ලා තියෙන විදිය බලන්න ඔයාලා හරිද? රුපියල් ලක්ෂයක් දැම්ම නම් දැන් මාස 8කට කලින් අපිට 79000ක් ප්‍රොෆිට් වෙලා. ඒ කියන්නේ 1,79,262ක් වෙලා මාස 8කින්. ඒ කියන්නේ 179ක ප්‍රොෆිට් එක. ඉන්වෙස්ට් කරලා විතරක් තිබ්බනම් මේකෙන් තව එන ඩිවිඩන්ඩ් ඉන්කම් එක ඒව ගණන් හදලා බලපුවම ඊට වඩා අපිට රිටර්න් එකක් කියලා දෙන ස්ටොක් මාකට් එකෙන්. අපි බලමු කොමර්ෂල් බැංක් non note index. non note index කීයද තිබිලා තියෙන්නේ සැප්තැම්බර් 2. 66යි 7 30යි. ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා. ඉතින් අපිට මේ කම්පැනි 20ෙම ලක්ෂය ඕනේ 10000 ගාන දැම්මත් හිතන්න කීයක් කියලා දෙලා 10000 කියන්නේ ලක්ෂ 2යි යන්නේ කම්පැනි 20ෙම ඉන්වෙස්ට් කරන්න. ඒ වගේ අපිට ඇවරේජ් කර කර මාකට් එක තව මෙහෙම ඩ්‍රොප් වෙනවා නම් දැන් මේ වගේ ඩ්‍රොප් වුණොත් අපි එතනින් ආයෙ ඇවරේජ් කරගෙන අපි එන්ට්‍රි ප්‍රයිස් එක යට ගන්නවා. එතකොට මේක උඩ යනකොට අපිට තව ප්‍රොෆිට්. දැන් ප්‍රයිස් එක 111.25යි. බලන්න එතනත් 167ක රිටර්න් එක. DFCC බැංක් එක බලමු. dfcc.n බලන්න මේ බැංක් එක කීයද තිබිලා තියෙන්නේ කියලා. මම මේව දැනට ඩිලීට් කරන්නම්. හැට එකයි සත 20 තිබිලා තියෙනවා. just now price එක 105යි 750යි. LIOC.n සැප්තැම්බර් 2 කීයද ප්‍රයිස් එක? 98යි 780. දැන් ප්‍රයිස් එක 129යි. රුපියල් 129ක් කියලා. එතන 130ක රිටර්න් එකක් ඇවිල්ලා. LOFC මම මේ දැන් තියෙන ප්‍රයිස් එකෙන් හදන්නේ නැත්තම් මේවා ගිහින් තියෙනවා මීටට. සැප්තැම්බර් 2 රුපියල් 5යි. දැන් ප්‍රයිස් එක රුපියල් 6යි. එතන 120ක රිටර්න් එකක් ඇවිල්ලා. LOLC.n මෙතන ෂෙයා ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ 354යි කියලා දාමු. 354යි. දැන් ප්‍රයිස් එක 577යි. එතන 162ක රිටර්න් එකක් ඇවිල්ලා. අපි බලමු ntb.n කිසිම කම්පැනි එකක අපිට ෆයිනෑන්ෂල් රිපෝට් එක බලන්න දන්නේ නැති කට්ටියට මෙහෙම කරලා තියන්න පුළුවන්. බබ්බේ සැප්තැම්බර් 2 ගත්තේ කියන්නේ මාස 8ක තියලා තව පල්ලෙන් ගත්තල ඊට වඩා අපිට රිටර්න් එකක් තියෙනවා. 103යි කියලා දාමු. 103. sorry 103යි. දැන් 192යි. 192යි. එතන 186ක රිටර්න් එකක් තියෙනවා අපිට. ජෝන් කීස් එක බලමු. jkh.n බලන්න ජෝන් කීස් එක තිබිලා තියෙන්නේ 16 රුපියල් 16ට.
රුපියල් 16ට තිබිලා තියෙනවා. දැන් ප්‍රයිස් එක කීයද? 20.20. 20.20. එතන 126ක තියෙනවා. ndb.n එක බලමු අපි. ndb.n මේ කම්පැනි ඒ කියන්නේ මේ කම්පැනි 20ට කියන්නේ බ්ලූ චිප් කම්පැනි කියලාත් කියනවා මේ 20ට. බ්ලූ චිප් කම්පැනි 20 ඉන්වෙස්ට් කරලා තිබ්බාම ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකේ ඉන්වෙස්ට් කරා සමානයි. ඒ කියන්නේ එහෙම ඉන්වෙස්ට් කරනවා ෆස්ට් කැපිටල් ලා කැල් එක එතකොට ගෝල්ඩ් ෆේස් ඉන්වෙස්ට්මන්ට් සිලෝන් ගාඩියන් ඉන්වෙස්ට්මන්ට් එයාලා මේ බ්ලූ චිප් කම්පැනිස් වල මේන් ෂෙයා හෝල්ඩර්ස්ලා විදිහට ෂෙයාර්ස් හෝල්ඩ් කරන් ඉන්නවා ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් විදිහට 59.80 කම්පැනි ග්‍රෝ වෙනකොට S&P SL ඉන්ඩෙක්ස් එක උඩ යනකොට අපේ රිටර්න් එකත් වැඩි වෙනවා. තව මේකට හරිනම් අපිට ඕනනම් කෙනෙක්ට පුළුවන් මේකේ මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එකත් මේ සැප්තැම්බර් ඉඳන් මේ වෙනකන් කොච්චරක් හම්බ වුණාද කියලා අරන් කැල්කියුලේට් කරලා බලන්න කොච්චර රිටර්න් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. මම මේ ඩිවිඩන්ඩ් ඉන්කම් එකේ නැතුව තමයි මේ කතා කරන්නේ මේක ගැන. එතකොට අපි බලමු හේලිස් කම්පැනි. හේලිස් තව මේකට මේකට තව බ්‍රෝකර් ෆී එකත් මේ ඇඩ් වෙන්න ඕනේ. ඒකත් ඇඩ් කරලා නැතුව මම මේ දල වශයෙන් කියන්නේ. hyl.n අසු 88යි කියමු. 88 තිබිලා තියෙනවා. දැන් ප්‍රයිස් එක 136. 136. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා පරක් වෙන්නේ නැතුව මේ වගේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් ඔයාලට ටක් ගාලා හදාගන්න. හදාගෙන ඒකේ බෙනිෆිට් එක ගන්න. මේ කන්සෙප්ට් එක හොඳයි නම් ඔයාලා දන්න කට්ටියට මේක ෂෙයා කරලා එයාලා දැනුවත් ගන්න වෙන මේ දෙයක් තියෙනවා. මේ වගේ රිටර්න් එකක් ගන්න පුළුවන් ෂෙයා මාකට් එකෙන්. ඒ හින්දා ඉන්වෙස්ට් කරන්න කියලා. වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරලා ලයික් කරන්න. කමෙන්ට් කරන්න. sorry 27 අපි බලමු තව පොඩ්ඩක් තව කම්පැනිස් දෙකක් තියෙනවා. ඒකේ ප්‍රයිස් එකත් බලලා අපි බලමු අපිට කොච්චර රිටර්න් එකක් අපි ඉන්වෙස්ට් කරපු ගාන සහ සමානව කොච්චර රිටර්න් එකක් ඇවිල්ලා කියලා. 38යි 7 60යි. සම්පත් samp.n සම්පත් බැංකුවේ බලන්න කීයක් තිබිලා තියෙනවද කියලා. 70 කියලා දාමු. දැන් ප්‍රයිස් එක 109.50යි. 109.50යි. එල්ෆින් එක. elfin.n LB ෆිනෑන්ස් එක. LB ෆිනෑන්ස් එක තිබිලා තියෙනවා රුපියල් 63යි කියලා දාමු. 63 තිබිලා තියෙනවා. ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා. දැන් ප්‍රයිස් එක 95යි කියලා දාමු. දැන් ප්‍රයිස් එක රුපියල් 95යි. එතන 150ක රිටර්න් එකක් තියෙනවා. රයිට්. මේ තියෙන අපි ඉන්වෙස්ට් කරපු සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එක කීයද කියලා මෙතන තියෙනවා. ලක්ෂ 20යි. ඊට පස්සේ අපි බලමු මෙතන අපිට අපේ ලක්ෂ 20 කීයක් වෙලාද කියලා බලමු නේ. සමානයි සම් කීයක් වෙලා ඇති කියලාද ඔයාලා හිතන්න. අපේ ඉන්වෙස්ට්මන්ට් එක වෙලා තියෙනවා 32,38,432ක්. එතකොට අපිට එතන ප්‍රොෆිට් එක තියෙනවා සම් 12,38,432 ප්‍රොෆිට් එක තියෙනවා. ඔන්න ඕකයි කතන්දරේ. ඉතින් මං කියපු දේවල් වල තේරෙනවා නම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you.